හයි ගයිස් කොහොමද ඔයාලට? අද අපි යම් කැම්පස් එකේ බැච් ට්‍රිප් එක හන්තානට. ඔන්න ඉතින් ට්‍රිප් එක ඕගනයිස් කරන කට්ටිය කිව්වා පන්දර 3:00 වෙදී ඇවිල්ලා ඉන්න කියලා. ඔන්න හැමෝම ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති ඔන්න ට්‍රිප් එක යන බස් දෙකක් ඇවිල්ලා තියෙන්නේ මේ වෙද්දි. ඉතින් ඔන්න මේ විදියට හැමෝම ආවට පස්සේ අපේ ගමන පිටත් වුණා. ඔන්න ඉතින් කට්ටිය පස්සේ ඇතුලේ නටන්නත් පටන් ගත්තා. ඒත් එක්කම කෙමින් අපේ නුවරට ළඟා වුණා. ඉන්නකො මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදියට අපේ පේරාදෙණිය කැම්පස් එකට තමයි ළඟා වෙන්නේ. දැන් මේ වෙද්දි වෙලාව උදේ 7ට විතර. ඉතින් හැමෝම බඩගින්නේ ඉන්නේ. ඒක නිසා අපි පේරාදෙණිය කැම්පස් එකට ගිහිල්ලා එහෙදි තමයි උදේ කෑම එක ගත්තේ. හැමෝම කෑම අරගෙන ඉවරයි. දැන් අපි මේ පේරාදෙණිය කැම්පස් එකේ ඉඳන් හන්තාන කඳු මුදුනට නගින්න තමයි යන්නේ. අපි ඉතින් මේ ගමන පටන් ගන්න කලින් අපිට ෆුල් ගයිඩ් එකකුත් හම්බුණා. එහෙනම් ගයිස් අපි යමු. යාළුවොත් එක්ක ඔන්න මේ විදියට අපි පොලිමට ගියා. ඔන්න ඊට පස්සේ පොඩි දුෂ්කර තැන් තියෙනවා මේ වගේ නගින්න. ඔයාලා කියන්නේ අර හන්තානේ නැග්ගාම බැච් ෆිට් එක එහෙම වැඩි වෙනවා කියලා බැච්චර. ඒ වගේ ඉතින් අර හැමෝටම උදව් කරගෙන ඉතින් මේක නගින්න ඕන. ඒ වගේ හැමෝම සහයෝගයෙන් තමයි මේ ගමන අපි ගියේ. මේ ඉන්නේ ෆයිනස් කැලේ. මෙහෙදි නම් කට්ටිය මාරම විදියට ෆොටෝස් ගත්තා. මොකද මාරම ලස්සනයි. අපි ගියපු දවසේ පොඩි වැහි පොදයකුත් සෙට් වුණා. ෆයිනස් කැලේ පාස් වෙලා ටිකක් කන්ද නැගගෙන යද්දි ඔන්න ඊළඟට අපිට හම්බෙනවා තේවත්තා. අන්න එතනදි තමයි හැමෝම දවල් කෑම එක ගත්තේ. යාළුවෝ කට්ටිය ඉතින් මෙහෙම කෑම එක දිග අරගෙන ඔක්කොම එකතු වෙලා මේ විදියට කෑවා. ඉතින් මේ තේවත්ත තියෙන තැනත් මාරම ලස්සනයි. ෆොටෝස් වලට එහෙම ඉතින් ආයි සුපිරි. පොඩි වැහි පොදයකුත් ගියා. ඒක හැබැයි බාධාවක් වුණේ නැහැ. හැමෝම කාලා ඉවරයිනේ. දැන් ඊට පස්සේ ටිකක් මහන්සි අරලා ආයි අපේ ගමන අපි පටන් ගත්තා. හිතුවට වඩා නම් මේ ට්‍රිප් එක මාරම අත්දැකීමක්. අපි මේ හන්තාන කන්ද නගින්න මේ ට්‍රිප් එක දාගත්තේ අපි කැම්පස්සේ ෆස්ට් සෙම් එකේ බැච් ට්‍රිප් එක විදියට. ඉතින් හන්තාන කන්ද මම කියන්නේ එකපාරක් හරි නගින්න ඕනේ. මොකද මේ අත්දැකීම ජීවිතේ තියෙන්න බෑයි. මේ තැන්වල නම් හරියමම පාරක්වත් නැහැ. ඉතින් මේ හරියේ බඹරවද තියෙනවා. ඒවා ඇවිස්සෙයි කියලා අපිට සද්ද කරන්න නැතුව එන්න කියලා තමයි ගයිඩ් කරන අය කිව්වේ. ඉතින් අපි හැමෝම මේ විදියට හිමීට සද්ද කරන්නේ නැතුව ගියා. ඒ වගේම ටිකක් කුඩල්ලොත් හිටිය. මේක කලින් මේ ෆයිනස් කැලේ හරියදි ගත්ත වීඩියෝ කැල්ලක් මේ අපේ යාළුවෝ කට්ටිය. මේ වෙද්දි නම් අපි කන්දේ සෑහෙන දුරක් නැගලා ඉවරයි. අර ඈතින් පේනවා ඇති තව කට්ටිය ඉස්සරහින් ඉන්නවා. ඉතින් අපිත් ඒ හරියට ළඟා වෙන්න හිමීට යන ගමන් තමයි ඉන්නේ මේ. මේ වෙද්දි නම් ඉතින් කකුල් වලට හොඳ පණ ගිහිල්ලා තියෙන්නේ. පුදුම මහන්සි. ඒ වුණාට ඉතින් ආයේ කතා දෙකක් නැහැ. ට්‍රිප් එක නම් ආයි සුපිරිම තමයි. ඔන්න මේ ඉන්නේ කඳු මුදුනේ. ඉතින් කට්ටිය බලනවා කූඩැල්ලෝ එහෙම එල්ලිලා ඉන්නවද කියලා. ඒ වගේම කට්ටියගේ අල්ලුඩ නැගලා ෆොටෝස් ගන්නවා. ඔන්න මේ ඉන්නේ අපේ බැච් එකේ කට්ටිය. එහෙනම් ගයිස් අද දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.